මේ අනතුරු වලින් බේරෙන්න නම් ඔයාලා එක දෙයයි කරන්න ඕනේ. මේ බණහන හැමෝටම අපි කියන්නේ ලංකාවේ ලෝකේ දෘශ්‍යමාන ලෝකයට මේ අභියෝගය විසඳන්න බෑ. එතකොට එහෙනම් දෘශ්‍යමාන ලෝකයට බැරි නම් අපි බලන්න ඕන මේක අපිට පුද්ගලිකව රැකින්නේ කොහොමද කියලා. ඔය පින්නතුන්ලා මතක තියාගන්න ඔය පින්නතුන්ලාට ගම් පිටින් ආරක්ෂාව කරන්න බෑ. ඔයාලට පුළුවන් ඔයාලට පුද්ගලිකව රැකෙන්න විතරයි. පුද්ගලිකව රැකෙන්න. කොහොමද රැකෙන්නේ? හැමදාම උදේට දසවස්තුක සම්මාදිට්ඨිය ප්‍රතිවේක්ෂණා කරන්න. හරි? එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය ප්‍රතිවේක්ෂණා කරනකොට අදෘශ්‍යමාන රැකවරණ වෙනවා. මම කියන්නේ දෘශ්‍යමාන රැකවරණින් බෑ මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. එතකොට මේ පේන මට්ටමේදී මේ ප්‍රශ්නේ විසඳන්න බැරි නම් පින්වත්නි අපිට පේන මට්ටමින් උපදේශ ඇතුව ඒවට අනුගත වෙන ගමන් අපිට පුද්ගලිකව දැන් මේක පුද්ගලිකවනි කරන්න පුළුවන්. මේක රටට කිව්වට කරන්නේ නැහනේ. දැන් අපි කියනවා මේ දසවස්තුක සම්මාදිට්ඨිය මත ශක්තිමත් වෙන්න කියලා. ඉතින් මේක මිනිස්සු අහයිද? මිනිස්සු බණී අපිට. මේ මිනිසුන් අනාථ වෙලා ඉන්නවා. මෙන්න මේ මොකද්ද සම්මාදිට්ඨියක් ගැන කියනවා. පුළුවන් වතුර බෝතල් ටිකක් අරගෙන දෙන්න නැතුව කියලා මිනිස්සු බණී අපිට. මේ වෙලාවේ මේ මිනිස්සු අසරණ වෙලා ඉද්දි හරිනම් කරන්න ඕන හාමුදුරුවෝ මේ රටවටේට ගින් ගෑම එකතු කරන එක නේද? ඇයි ඒ වටේනේ ප්‍රශංසා කරන්නේ? ඒවට ප්‍රශංසා කරනවා. එතකොට ඒක හොඳ දෙයක් ඇත්තටම. ඒක ජාතික මෙහෙවරක්. ඒක හොඳයි. අපි ඒකට ගරහන්නේ අපි මුල් මඳින්න ඕන මේ කාලේ. අපි මිනිසුන් නැති බැරි මිනිසුන්ට ඇති හැටියට ගිහින් දෙන්න ඕන. ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. හැබැයි ඒක විතරක් කරලා හිටියොත් ඉස්සරහට අපිට මේ අනතුරෙන් පුද්ගලිකව රැකෙන්න නම් අපිට පුද්ගලිකව රැකෙන්න ඒක සෑහෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මේ අවස්ථාව පරිමහන්න විතරයි වෙන්නේ. ඔන්න සතියකට බඩුමල්ලක් දෙන්න පුළුවන්. ආල් කිලෝ 5ක විතර. අවස්ථාවට රැකෙනවා විතරයි. අපේ රක්ෂණය, අපේ රැකවරණය තියෙන්නේ අපි තුල. එහෙනම් ඒ වෙනුවෙන් ඔය පින්නතුලා මේ ටික කරලා බලන්න රැකෙනවා. පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලා හැමදාම උදේට බුදුන් ඇඳලා මේ කාලේ විශේෂයෙන්ම මේ කාලේ බුදුන් ඇඳලා හැමදාම අදිෂ්ඨාන කරන්න. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නවා. ධර්මී පිළිගන්නවා, සංඝයා පිළිගන්නවා, ප්‍රතිපත්තිය පිළිගන්නවා, මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා, මං අපේ අම්මාව පිළිගන්නවා, තාත්තව පිළිගන්නවා. දන් දුන්නාම සිල් රැක්කාම විපාකයක් ඇති බව මම පිළිගන්නවා. මං ඒක පිළිගන්නවා. අර අංග 10ක් තියෙන්නේ. ඒ 10 තමන් පිළිගන්න බව අදිෂ්ඨාන කරා. ඒක තියෙන එක තැනක මම ඕපපාතික උපදින සත්තු මම පිළිගන්නවා. එනිසා මන් දෙවිවරු එහෙම අදිෂ්ඨාන කරන්න දෙවිවරු යාට හරීම හිතානුකම්පී වෙනවා. එයා දෙවිවරු හරියට හිතානුකම්පී වෙනවා. එයා කියනවා උදෙන්ම වන්දනා කරලා මේ සුගතියේ ඉපදිච්චයි දුගතියේ ඉපදින බව මම පිළිගන්නවා. දේවත්වයේ කියන කුසලය මත පින මත ශක්තිමත් වෙන අවකාශයක් මේ භූමි මහ පොළොවේ තලයක් තියෙනවා කියලා පිළිගන්නවා කියනකොට දෙවිවරු පවා සිසිල් වී ඔහු උදෙසා ආශිර්වාදාත්මකව දිව්‍ය නේත්‍ර හෙලන්න පටන් ගන්නවා.